ඔයා හිටපු මතකයන් තුළම එයත් හිටියා. ඒ කතාව ඇතුලේ ඔයාලා දෙන්නම ඔයාලගේ බැඳීම රසවින්දා. ඔයාලතර ඇතිවුණු ප්‍රශ්න, දුක්ඛ, සතුට මේ හැම දෙයකටම ඔයාලා දෙන්න එකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම බැඳීම තුළ තියෙන මතකයන්, විවිධාකාර මතකයන් ඔයාලා දෙන්නටම අදාළයි. ඔයාලා දෙන්නම මේ මතකයන් තුළ චරිත වෙලා හිටියා. ඉතින් ඔයාලා හීන ලෝක හැදුවා, සැලසුම් සකස් කරා. විවිධාකාරයෙන් විවිධ මට්ටම් වලින් ඔයාලගේ බැඳීම ඉස්සරහට ගියා. අද වෙනකොට ඔයාලා දෙන්නගේ බැඳීම paludu වෙලා තිබුණත් මතක තියාගන්න. මම කලින් පැහැදිලි කරපු දේවල් ඔයාටත් එයාටත් අදාළයි. ඔයාලා දෙන්නම මේ කතාව තුළ ජීවත් වුණා. එතකොට මේ මතකයන් සියල්ල එයාටත් ඔයාටත් අදාළයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අද වෙනකොට මේ සෆර් කරනවා කියන දේ වැඩිපුර දැනෙන්න පටන් අරගෙන තියෙන ඔයාට නිසා. අද වෙනකොට ඔයා වැඩිපුර විඳවන නිසා, එයාගේ පස්සෙන් යන කෙනා විදිහට ඔයා පත් වෙලා තියෙන නිසා, එයාගේ මානසිකත්වය, එයාගේ තීරණය වෙනස් කරන්න බැරුව ඔයා එකතැන හිර වෙලා වචන කරගන්න බැරි තරමට දුක් විඳින චරිතයක් වෙලා ඉන්න නිසා මේ සියලු මතකයන්, මේ මම කලින් පැහැදිලි කරපු ඒ අදාළ දේවල් සියල්ල, ඔයාලගේ කතාව ඇතුළේ තිබුණු ඒ සියල්ල ඔයාට වැඩිපුර වේදනා ගෙන දෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒ මතකයක්, ඒ පොඩි දෙයක් ඔලුවට ආවත් ඔයා සෑහෙන විඳවනවා, සෑහෙන දැවෙනවා. ඊට මට ඒ දේවල් සදහට්ටම නැති වුණා. මට ආයි කවදාවත් ඒ දේවල් ළඟා කරගන්න බැරි වෙයි. මට ආයි කවදාවත් මෙයාව ලං කරගන්න බැරි වෙයි. එතකොට ඒ වගේ හැඟීමක්, දැනීමක් එක්ක එයා මම ආස කරපු ජීවිතේ මට ආයි නොලැබේවි. මම ආස කරපු, මම තදින් ඇලිලා හිටපු දේවල්, ඒ බැඳිලා හිටපු දේවල්, හරිද? මම ලෝභ වෙලා හිටපු දේවල් එයා ඉස්සරහට වෙන කෙනෙක්ට දෙයි, වෙන කෙනෙක් ඒ දේවල් අත්විඳී. ඒක දැටි වේදනාවක්. ඔයාට කී පාරක් නම් හිතලා ඇද්ද මට මෙච්චර වේදනාවක් තියෙනවා නම් මේ විදියම වේදනාවක් ඇයි එයාට දැනෙන්නේ නැත්තේ කියලා. ඔයාට අනිවාර්යෙන් මේක හිතලා තියෙනවනේ. හැම වෙලේම මතක තියාගන්න, මේ වෙලාවේ මේ මොහොත තුල ඔයාට එයාගේ තීරණය වෙනස් කරන්න බැරි නම් ඔයා කොච්චර දැඟලුවත්, කොච්චර වෙහෙසුණත් ඔයා තව තවත් විඩාවට පත් වෙනවා විතරයි. මම දන්නවා ඔයාට දැනෙන දුක, ඒ වේදනාව ඔයා වචන කරන්න යනවා, පහදන්න යනවා, හරිද? සමහර වෙලාවට වැඳලා යාට ඉන්න කියලා ඉල්ලීම් කරන වෙලාවල් තියෙනවා සමහර අය, හරිද? ඔය දේවල් කොච්චර කරත් ඔයාට සැලකිය යුතු කාලයක් ඔප්පු වෙලා තියෙනවා. මේ මිනිස්සයා කිසිම දෙයකට ෆ්ලෙක්සිබල් නැහැ. කිසිම දෙයක් එයා ගණන් ගන්නේ නැහැ. ඒ කිසිම දෙයකට, ඒ කියන්නේ එක මොහොතක පොඩි අනුකම්පාවක් දැනුණත්, එක මොහොතක කතා බහ කරන්න එයා එකඟ වුණත්, අර කලින් හිටපු කෙනා විදියට, ඔයා ආස කරපු, ඔයාට දැනෙච්ච, හරිද? ඒ අතීතේ හිටපු කෙනා විදියට මෙයා එන පාටක් නැහැ. ඒ වගේ එහෙම දෙයක් සිද්ධ වෙනවා කියන මානයක්වත් ඔයාට පේන්නේ නැහැ. ඔයාගේ පැත්තෙන් ඔයා දැඩි වෙහසක් දරනවා. ඔයා මෙන්ටලි, ෆිසිකලි ලෙඩ වෙනවා. ඔයාගේ ජීවිතේ ක්‍රමානුකූලව ආපස්සට යනවා. ඔයාගේ අනාගතයට, ඔයාගේ ජීවිතේට වටින දේවල් ඔයාට මගේ හැරෙනවා. හැම පැත්තකින්ම ඔයා කඩාගෙන වැටෙනවා. එතකොට අධික වේදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි මේ සිද්ධිය ඇක්සෙප්ට් කරනවා කියන දේ. එයා මගේ වචන වලට, මගේ හැසිරීම වලට, අර මගේ වචනට, මගේ හැසිරීමට එයා තව දුරටත් වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. තව මාස ගානකින්, අවුරුදු ගානකින් මොකක් සිද්ධ වෙයිද කියන එක මම දන්නේ නැහැ. මට ඒක අදාළත් නැහැ. මේ සීමාව ඉක්මවා මම වෙහෙසුණා. ඒ කාල පරාසය තුල කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඔයාට හැමදාම මේක බලාගෙන ඉන්න පුළුවන්ද? හැමදාම ওই විදිහට හැසිරෙන්න පුළුවන්ද? හැමදාම ওই විදිහේ දුකක් ඔයාට විඳින්න පුළුවන්ද? ඇත්තටම සාමාන්‍ය මනුස්සයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔයා දැන් ඒ සීමාව ලං කරලා නම් ඉන්නේ. ඒ සීමාව පැනලා නම් ඉන්නේ. ඔයාගේ ඇඟට දැනෙනවා. ඒ අධික තෙහෙට්ටුව ඔයාට, ඔයාගේ ජීවිතයේ සතුටක් තවදුරටත් නැහැ. ඔයාට කන්න බොන්න නිදා ගන්න බෑ. ඔයාට මිනිස්සෙක් එක්ක කතා කරලා ඉන්න බෑ. ඔයාට ජොබ් එක හරියට කරගන්න බෑ. ඔයාගේ ස්ටඩීස් හරියට කරගන්න බෑ. ඔයා ආස කරන දේවල් නැවතිලා, මග නැවතිලා, ඒ කිසිම දෙයක් කරන්න ඔයාට මානසිකත්වයක් නැහැ. ඉතින් මෙහෙම තත්වයක ඉන්නවනම් මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන නේද? ඔයාගේ ජීවිතේ ගොඩ එන්න, ඒ නීරස වෙලා තියෙන ඔයාගේ ජීවිතේ නැවත ඔයාට දැනෙන්න පටන් ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට මේ ලෝකේ තියෙන එකම ඔප්ෂන් එක ඔයාට එයාව ගෙන්න ගන්න එක විතරද? මම දන්නවා ඊළඟ තප්පරේ හරි එයා ආවොත් එහෙම, වත් එක කතා කරන්න පටන් ගත්තොත් එහෙම, ඔයාට ආදරේ කියලා ඔයාව වැළඳගෙන අර කලින් හිටපු මිනිස්සයා වගේ ඉන්නවනම් ඒ මොහොතේම ඔයාගේ තියෙන සියලුම වේදනාවන් ගිලිලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒක ඔයාට දැනලත් ඇති සමහර වෙලාවට මෙයා නිකන් රීච් කරනවා වගේ දැනෙච්ච වෙලාවල් වල. ක්ෂණිකව රිකවර් වෙනවා වගේ දෙයක්. සමහර වෙලාවට කවදා හරි මගේ ආගේ දැනලා සෆර් කරයි. වෙන මිනිස්සෙක් ගාවට ගියත් එතන එයා විඳවල කොහොම හරි මගේ පස්සෙන් මගේ ආගේ දැනේ. ඔය වගේ දේවල් ඔළුවෙන් හදාගෙන එතනින් යන්තම් අර తాවකාලික සැනසීමක් ලබන අයත් ඉන්නවා. එහෙම දේවල් වෙනවා මේ කාලපරාසය ඇතුළත විවිධ මානසික මට්ටම් වල ඉන්නවා. ඒක හරි. හැබැයි ඔයාට ස්ථිර සැනසීමක් ලැබෙන තැනට ඔයා යන්න ඕනේ. මේ සිද්ධිය ඇක්සෙප්ට් කරන්න ඕනේ. මම මේ විඳවීමෙන් ගැලවෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සයව කොහොම හරි ගෙන්නගෙන නෙමෙයි. මට මොකක් හරි ඔප්ෂන් එකකින් මේ පීඩණයෙන් ගැලවෙන්න ඕනේ කියන තැනට ඔයා එන්න ඕනේ. ඒතර හැමදාම ඔයා බලාපොරොත්තු වෙන්නේ මට මේ පීඩණයෙන් ගැලවෙන්න නම් එයාව ඕනේ. ඒ නිසා එයාව ගෙන්නන ක්‍රමයක්, එයාව ලං කරගන්න පුළුවන් ක්‍රමයක් කියන එක නෙමෙයි. මොකක් හරි විදියකින් මට එයා හිටියත් නැතත් මේ වේදනාවෙන්, මේ විඩාවෙන් මට
ඉවත් වෙන්න ඕනේ. හරිද? මේ පීඩනයෙන් මට ගැලවෙන්න ඕනේ. මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන තැන ඔයා ඉන්න ඕනේ. එතකොට නවා වෙන ඔප්ෂන් එකක් වුණත් ඇක්සෙප්ට් කරන්නේ. නැත්තම් වෙන්නේ දැන් වැඩි පර්සන්ටේජ් එකක් ඔයා ඇඩික්ට් වෙලා ඉන්න නිසා. ඒ ඇබ්බැහිවීම ඔයාගේ මුළු මානසිකත්වයම වෙලාගෙන තියෙන නිසා ඔයාට දැනෙන්නෙම, ඔයාට හැඟෙන්නෙම, හරිද? හැම දෙයකම, හැම මොහොතකම, හැම තැනකම යථාර්ථයේ විදියට පේන්නේ එයාව මට ඕන කියන එක විතරයි. එතනින් තමයි මගේ ජීවිතේ නැවත පණ ගහලා එන්නේ. එතනින් තමයි මම නැවත ජීවත් වෙන්නේ කියන හැඟීම විතරයි ඔයාට දැනෙන්නේ. එතකොට අන්න එතනදී තමයි අපිට වැදගත් වෙන්නේ මේ අවබෝධයෙන් හිතන මට්ටම. කියන අවබෝධයෙන් අපි දෙයක් තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන ඇත්ත යථාර්ථය, හරි යථාර්ථය මේ ඔයාට දැනෙන මනස්ගත නෙමෙයි. ඔයාගේ හිතින් මවල පෙන්නන බොරු දේවල් නෙමෙයි. ඔයාගේ හිතින් යථාර්ථය වගේ මාර දේවල් මවල පෙන්නනවා පට්ටපල් බොරු. හරිද? ඒව එහෙම වෙන්නේ නැහැ. ඔය ඇබ්බැහි වෙලා ඉන්නකොට ඇඟට යාව ඕනේ, මනසට යාව ඕනේ. හරිද? පණ ගහලා ඉන්න. ඒතකොට ඒක විතරයි දන්නේ. එහෙම විතරයි ඔයාව හැදිලා තින්නේ දැනට. එහෙම විතරයි ඔයා හුරු වෙලා තින්නේ. එතකොට හැම වෙලේම අර ඔයාට යථාර්ථයක් වගේ එකක් කියලා මැවිලා පේන්න නිකන් එයත් එක්ක ජීවිතයක් විතරයි. එතනින් එහා ඔයාට ජීවිතයක් නැහැ. දැන් ඇත්තටම අපි අවබෝධයෙන් කල්පනා කරොත් මිනිස්සෙක් අපිට ඉන්නම ඕනද? කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනද අපිට ජීවත් වෙන්න? කාලයක් යනකොට අපිට ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන එක ඒක සපෝට් එකක් වෙනවා සහ ඒක නීඩ් එකක්. ඒක හරි. හැබැයි ජීවත් වෙන්න හුස්ම ගන්න කන්න බොන්න තමන්ට සාමාන්‍ය සතුට පවත්වගෙන යන්න හැමදාම මේ කෙනෙක් ඉන්න ඕන කියලා එකක් නැහැ. හරිද? ඒක නැතුව හැදිච්ච දෙයක් තියෙනවා අපිට සතුටින් ඉන්න පුළුවන් විදියට. ඒකත් ඔයාට නැති වෙලානේ තියෙන්නේ. එතකොට ඔයාට ඒකත් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට හිතන්න ඕනේ මම වෙන ඔප්ෂන් එකකින් හරි රිකා වෙන්න ඕන. එහෙම හිතුවොත් තමයි ඔයා ඒකට අදාළ දේවල් කරන්නේ. අර ඇඩික්ෂන් එකෙන් දෙන ප්‍රෙෂර් එක අතරින් අවබෝධයෙන් හිතලා ඔයා වාගේ කන්ට්‍රෝල් එක හදාගෙන ඒ අදාළ පාත් එකේ ගිහලා ඒ අදාළ මාර්ගයේ ගිහලා රිකා වෙන්නේ ඒ විදියට. පැහැදිලි කිරීම කරලා එයාගේ මානසිකත්වය වෙනස් කරන්න බැරි තැනනේ ඔයා මේ ඔප්ෂන් එකට එන්නේ. ඇත්තටම එයාව ලං කරගන්න පුළුවන් නම් කලින් වගේම එයාව තියාගන්න පුළුවන් නම් ඔයා මේක අහන්නෙත් නෑ නේද? අද වෙනකොට ඔයා ඒක කරගෙනනේ. හරිද? එතකොට කර කියාගන්න දෙයක් නැතිකමට වෙන්න පුළුවන් ඔයා මේක කරන්නේ. මතක තියාගන්න ඔයා අච්චර පස්සෙන් ගිහලා අච්චර උත්සාහයෙන් දරලත් එයාගේ අවසන් තීරණය වෙනස් කරන්න බැරි වුණාට ඔයා මෙතන ඔයා වෙනුවෙන් කරන දේ තුල එයාගේ තීරණ වෙනස් වෙනවා. මම ඔයාට කියන්නම් ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් අර මම මුලින් පැහැදිලි කරපු දේවල් දෙනවනේ මතකයන් ඔයාලගේ බැඳීම තුල තිබිච්ච දේවල්, ඒ දේවල් ඔයාට විතරක් ප්‍රමුඛ ප්‍රධාන දේවල් නෙමෙයි, එයාටත් එහෙමයි. මොකද ඒකට හේතුව එයාත් ඒ බැඳීම තුළ හිටියා. මම මේ කතා කරන්නේ හරි ආදර සමතාවයක් ගැන. නැතුව අර එහෙම පටන් ගන්න බොරු දේවල් නෙමෙයි. එතකොට ඔයා මේ මොහොතේ අර ඒ අතීත මතකයන් එක්ක මාර විදිහට විඳවනවනේ මේ දේවල් ඔළුවට එද්දි ඔයාට දරා ගන්න බෑ. ඔයාට සෑහෙන දේවල් හිතන්න තියෙනවා. ඒ අතීතේ එයා කරපු දේවල්, එයා හැසිරෙන විදිය, ඔයා හීනකින්වත් හිතන්නේ නැතුව tie දවස්වල මෙච්චර මෙහෙම ලං වෙලා ඉන්න කෙනා, මෙච්චර මට බැඳිලා ඇලිලා ඉන්න කෙනා, මේ විදිහට හිටපු කෙනා, මේ විදිහට මල්ලක මෙහෙම හිටපු කෙනා, මට මෙච්චර ආදරෙන් හිටපු කෙනා, මා මෙහෙම බලාගත්ත කෙනා කොහොමද මෙහෙම වුනේ? හිතන්න නැතුව ඇති ඒ කාලේ. හැබැයි එහෙම තමයි අපි හිතන්නේ නැති විදිහට මිනිස්සු වෙනස් වෙනවා. හරිද? ඒකට විවිධ සාධක බලපානවා. ඔයා හිතාගෙන ඉන්නවනේ එහෙම ඉඳපු මිනිස්සයා වෙනස් නොවිය යුතුයි, වෙනස් වෙන්නේ නැහැ කියලා එකක් ඔයා හිතන් ඉන්නවනේ. හැබැයි මිනිස්සු වෙනස් වෙනවා. ඒක තමයි යථාර්ථය. ඔයා දැන් ඇක්සෙප්ට් කරන්න ඕනේ. එහෙම හිටියට දැන් මේ මිනිස්සයා වෙනස් වෙලා. ඒ කියන්නේ ඔයා කොච්චර එහෙම හිතාගෙන හිටියත් ඒක වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඔයාට නෙමෙයි, මේ ලෝකෙන හැම කෙනාටම එහෙමයි. ඔයා මුහුණ දෙන තත්ත්වයට ඕනම කෙනෙක් ඕනම වෙලාවක මුහුණ දෙන්න පුළුවන්. ඔයා ඔළුවේ ඔයාගේ මතයක් තියාගෙන ඉන්න එපා. මේ ඒ කාලේ එහෙම හිටපු කෙනා කවදා හරි එහෙම එයි. එයා අදටත් එහෙම ඉන්න ඕනේ. කොහොමද එයා එහෙම ඉන්නේ? එයාට එහෙම යන්න බෑනේ කියලා එහෙම එකක් ඔයා ඔළුවේ තියන් ඉන්න එපා. එහෙම මතයක් ඔයා හදාගෙන ඉන්න තාක්කල් ඔයා රිකවර් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඇක්සෙප්ට් කරන්න. මිනිස්සු වෙනස් වෙනවා. එච්චර එහෙම බැඳිලා හිටපු මෙච්චර කාලයක් මම හැමදේම කැප කරගෙන මේ මනුස්සයාට ඕන විදිහට හිටියත් අද වෙනකොට එයා වෙනස් වෙලා. එහෙම වෙන්න පුළුවන්. ඒක ඔයා ඇක්සෙප්ට් කරන්න. එතකොට දැන් අපි ඒක ඇක්සෙප්ට් කරන තැන ඉඳලානේ රිකවර් වෙන්න පටන් ගන්න. අපි ඒක ඇක්සෙප්ට් කරන තැන ඉඳලා තමයි ඊළඟට දෙයක් අපිට හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. නැතුව ආට වෙන අමුතු සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඔයා ඒක ඇක්සෙප්ට් කරනවා කියන්නේ ඊට පස්සේ ඔයාගේ පැත්තෙන් එයාට යන ප්‍රෙෂර් එක අඩු වෙනවා. පස්සෙන් යන ගතිය, කතා කරන්න එයාට රික්වෙස්ට් කරන ගතිය, හරිද? බැගින් ප්ලීඩින් කරන ගතිය අඩු වෙනවා. එතකොට එයාට දැනෙනවා වෙනසක් කලින් වගේ නෙමෙයි. මෙයාගේ දැන් වෙනසක් තියෙනවා. මෙයා පස්සෙන් එන්නේ නැහැ. එයා දැන් ඔක ඉන්ටෙන්ෂනලි නිකන් හොද්දට ඕක ගැන කල්පනා කරලා ඇලර්ට් එකේ ඉන්නව නෙමෙයි. දැන් එයාට ඕන උනානේ ඔයාගෙන් අයින් වෙන්න. එයාගේ මතය, එයාගේ තීරණයනේ ඉන්නේ. හැබැයි එයා නොදන්න, එයා නොහිතන මානසිකත්වයක් තුලින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මෙයා කෝ? කලින් හිටපු කෙනා දැන් කෝ? මෙයා මෙච්චර පස්සෙන් ආව දැන් එහෙම නැහැ. ඇයි එහෙම වුනේ කියලා එයා නොහිතන විදියට එයාම එයාගෙන් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇති වෙනවා. සමහර ඕක ඇති වුණාට එවලෙම එන්නේ නැහැ ඔයාට කතා කරන්න. එවලෙම ඇවිල්ලා නිකන් ඔයාව ටෙස්ට් කරලා බලන්නේ නැහැ. ඔයා ඇත්තටම ගිහිල්ලාද? ඔයා ඇත්තටම එයාව අමතක කරලාද? ඇත්තටම ඔයා වෙන කෙනෙක්ට ලං වෙලාද? එහෙම බලන්න කරන්නේ නැහැ. මොකද තමන්ගේ ඊගෝ එකත් එක්ක තමන්ගේ තත්ත්වය තියාගෙන ගත්ත තීරණ එහෙම ඉන්න අරක වැඩ කරනවා. අරක අනිවාර්යයෙන්ම ඕක හැම මිනිස්සෙක්ටම සිද්ධ වෙන දෙයක්. ප්‍රශ්න කරන
කරන මට්ටමක් එනවා. එයාගෙම එයා ප්‍රශ්න කරන මට්ටමක් එනවා. දැන් මුලින්ම එහෙමනේ තියෙන්නේ. ඊට පස්සේ තව ටිකක් බලනවා. ඔයා මේ සිද්ධිය ඇක්සෙප්ට් කරලා ඔයා මේ මගේ වීඩියෝස් හාලා අවශ්‍ය ෆවුන්ඩේෂන් එක හදා ගන්නවා. ඔයා නෝ කන්ටැක්ට් ෆලෝ කරන්න අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න. ඒ ස්ටෙප්ස් හරියට ෆලෝ කරන්න පටන් ගන්නවා. හරිද? ඔයා හිමීට කල්පනා කරලා තීරණයකට එනවා. එතනින් පස්සේ මොනම විදිහකටවත් මොන පේන් එකක් මොන ප්‍රෙෂර් එකක් මොන ටෙන්ෂන් එකක් ආවත් ආයි එයාට රීච් කර බලන්නේ නැහැ. හරිද? එයාගෙන් දේවල් අහන්න කරන්න යන්නේ නැහැ. ඔයාගේ එකම ටාගට් එක සම්පූර්ණයෙන්ම රිකා වෙන එක. එතකොට මුලින්ම ඔයා අර පස්සෙන් යන ගතිය නැති වුණා. එතකොට අර මම කිව්වා වගේ එයාම එයා තුලින් ප්‍රශ්න කරන තැනක් එනවා. ඒක එයා දන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් ඕක කන්ෆර්ම් වෙන්නේ ඔය විදිහට සති ගණන් මාස ගණන් ගෙවිද්දි ඕක හොඳටම කන්ෆර්ම් වෙන්න පටන් ගන්නවා. මුලින්ම එයාට අර පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඇයි මෙයා එකපාරටම සයිලන්ට් උනේ කියලා. දැන් අනිත් එක තමයි ඔයා ෆයිනල් මැසේජ් එකක් දාලා එයාට ඔයා හරියටම අයින් වෙනවා කියන එක කිව්වත් ඒත් හිතනවා ආයෙ රීච් කරයි කියලා. මොකද ඔයා එහෙම හැසිරෙනු නිසා. නැත්තම් ඔයා ඒ පස්සෙන් ආපු විදියට ඔයා බැඳිලා හිටපු විදියට එයා හිතන්නේ නැහැ. එහෙම මැසේජ් එකක් දැම්මත් ඔයා ඇත්තටම අයින් වෙලා යයි කියලා. එතකොට මේ මැසේජ් එක දැම්ම වුණත් ඒවලට එයා කියා කරන්න නැතුව ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ටයිම් එක පාස් වෙද්දී ඔයාගෙන් කිසිම දෙයක් ඔයාගෙන් කිසිම තොරතුරක් එන්නේ නැති නිසා මෙයාට දැනෙන්න පටන් ගන්නවා, හැංගෙන්න පටන් ගන්නවා. අර දේ නැවත නැවත ප්‍රශ්න කරනවා කියලා. මුලින් අර ප්‍රශ්න කරන ගතිය පොඩ්ඩක් ඇවිල්ලා ගියා. හැබැයි දැන් අර නිතරම ඒක නිකන් ලොකු ගැටලුවක් වෙලා එයාගේ මනසට වද දෙන ගතියක් වගේ එයාට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කාල පරාසය තුළම එයාට සැරින් සැරෙන් ඔයාටත් එයාටත් මේජ් වෙලා තිබුණු ඔයාටත් එයාටත් විශේෂ වෙලා තිබුණු ඒ අතීතය එයාට දැන් දැවීමක් එක්ක මතකයට එන්න පටන් ගන්නවා. ඒ දේවල් වල අගය, ඒ දේවල් වල වටිනාකම, ඔයාගේ තියෙන විශේෂත්ව, ඒ දේවල් එයාට කලින් දැනුනේ නැහැ. ඒ මොකද ඔයා අවේලබල් හිටපු නිසා. ඔයා හැම වෙලේම පස්සෙන් යන්න හරි එතන හිටපු නිසා. ඒ නිසා එයාට එහෙම දෙයක් එයාගේ මනස තුළ ඇක්ටිව් වුණේ නැහැ. එහෙම දෙයකට සෙන්ස් එකක් ඇති වෙන තරම් ඒ අවශ්‍ය කරුණු කාරණා එතන තිබුණේ නැහැ. හැබැයි ඔයා මෙහෙම තීරණයක් කරගෙන අයින් වෙනවත් එක්ක ඒ ඩිසපියරන්ස් එක සහ ටයිම් එක ඔයාගේ ඉවත් වීම සහ කාලය එයාට ඒවා දැනෙන්න අවශ්‍ය අදාළ දේවල් යාගේ මනස තුළ ඇක්ටිව් කරලා දෙනවා. ඔයා මාර දැවීමකින් ඒ දේවල් නැතුව දරා ගන්න බැරුව, තමන් ආදරය කරපු කෙනා නැතුව, හරිද? ඒ දුක දරා ගන්න බැරුව කොච්චරනම් විඳවුවද, කොච්චරනම් පස්සෙන් ගියාද, කොච්චරනම් කල්පනා කරාද, හරිද? කොච්චර සැලසුම් සකස් කරාද, ඔයා කොච්චර තෙහෙට් වුණාද, කොච්චර කාලපරාසයක් ඔයා අපත දැම්මද, කොච්චර කාලපරාසයක් ඔයා දුකටම වැය කරාද. අන්න ඒ විදිහේ කාලපරාසයක් එයාට අත්විඳින සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන දෙන පොසිබිලිටි එක සෑහෙන වැඩි මෙන්න මේ ස්ටේජ් එකේදී. එතකොට එයාට විවිධාකාර දේවල් ඔලුවට එනවා. හරිද? ඒ දේවල් ඔස්සේ එයා දිගටම හිතන්න පටන් ගන්නවා. එයා එයාගෙන්ම ප්‍රශ්න කරනවා, මම කරපු දේ හරිද? බ්‍රේක්අප් වෙන්න ගතපු තීරණය හරිද? එයා මෙච්චර පස්සෙන් එද්දී එයාට අහුම්කම් නොදී එයාව එහෙම රිජෙක්ට් කරපු එක හරිද? ඔය වගේ දේවල් එයාගේ ඔලුවට එන්න පටන් ගන්නවා. එයා මිස්ටේක් එකක් කරාද? එයා වැරද්දක් කරගත්තද කියලා එයා එයාගෙන්ම ප්‍රශ්න කරන මට්ටමක් මතුවෙනවා. ඒක වෙන්නේ මේ ස්ටේජ් එකේදී. අන්න එතනදී ඔයා දැන් මොන තැනද ඉන්නේ? ඔයාගේ මානසිකත්වය මොන වගේද? ඔයා වෙන කෙනෙක්ට ලං වෙලා ඇත්තටම එයාව අමතක කරලාද කියලා බලන්න මොනවා හරි විදියකට ඔයාට කතා කරන්න බලන මට්ටමක් තියෙනවා. ඒක පාරම ඇවිල්ලා විශේෂ දෙයක් නොකිය මොනවා හරි ක්‍රමයකින් මොනවා හරි පොඩි ප්‍රශ්නයක් අහනවා වගේ වෙන අප්‍රෝච් එකක් ගන්නවා වගේ එයා ලං වෙන්න පුළුවන්. කලින් ඔයාට හිතෙන්න පුළුවන් මේ මිනිස්සෙත් කියලා. මොකද මම මෙච්චර විඳවද්දි, මෙච්චර මතකයන් එක්ක මම විඳවද්දි මේ මිනිස්සයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි එයාට ඒ විදිහට ඔයාට දැනෙච්ච විදිහට දැනෙන්න පටන් ගන්න තියෙන්නේ දැන් තමයි. යම් තාක් දුරකට හරි. හරිද? එතකොට දැන් ඒ මට්ටමේදී දැන් මෙයා ඔයාට රීච් කරන්න බලන මට්ටමක් එනවනේ. එතකොට ඔයාට වැඩක් නැති වෙන්න පුළුවන්. එයාව මොකද ඔයා යන්නේ මම කියපු පාත් එකේ, මම රිකා වෙන්න ඔයාට පැහැදිලි කරලා දීපු පාත් එකේ අවබෝධයෙන් ඔයා යන්නේ. එතකොට ඔයාගේ මයින්ඩ් එක ප්‍රැක්ටිස් වෙන්නේ කවදා හරි මෙයා එනකම් බලන් ඉන්නවත්, එයා එන දවසක් වෙනකම් පොඩ්ඩක් ටෙම්පරරි මානසිකත්වය හදාගෙන ඉන්නවත් නෙමෙයි. ඔයා යන්නේ සම්පූර්ණයෙන්ම රිකා වෙන්න. මම හැම වෙලේම ඔයාට සම්පූර්ණ රිකා වෙන තැනටම ඇඩ්වයිස් කරන්නේ. ඒකට හේතුව තමයි මේ ලෝකයේ මිනිස්සෙට මෙවැනි අවස්ථාවක ස්ථිර සැනසීමක් ලැබෙනව නම් ලැබෙන්නේ එතනින් විතරයි. කවුරු හරි ඇඩ්වයිස් කරනවා නම් එයාව ගෙන්න ගන්න තැනටම, හරිද? එයාව ගෙන්න ගන්න දේවල්, හරිද? එයාව ගෙන්න ගන්නකින් සැනසීම. ඒ කියන්නේ ඒ මොහොත තුල ඔයාගේ හිත ඉල්ලන්නේ එයාවනේ. එතකොට ඒක තමයි කරන්න ඕනේ. ඒකෙන් තමයි සැනසීම ලැබෙන්නේ කියන එකනේ එතකොට කියන්නේ. කවුරු හරි කෙනෙක් එහෙම ඇඩ්වයිස් කරනවා නම් මං කියන්නේ එයාව ගෙන්න ගන්න ක්‍රමයක් ගැන ඇඩ්වයිස් කරනවා නම් දිගින් දිගට ඒක නම් එයා කරන මේජම දේ. එතනින් තමයි ඔයාට සැනසීම ලැබෙන්නේ කියන එක එයා දන්නවනේ. එයාගේ ඉන්ටෙන්ෂන් එක ඒක නොවුනත් ඔයාගේ ඔළුවට යන්නේ ඒකනේ. හැබැයි ස්ථිර සැනසීම ඔයාට ලැබෙන්නේ එහෙම දෙයකින් නෙවෙයි. ඔයාට ස්ථිර සැනසීම ලැබෙන්නේ ඔයා ස්ථිරම රිකා වෙන එකෙන්. එතකොට මම කියන්නේ ඔයා ස්ථිරම රිකා වෙන ටාගට් කරගෙන ඉස්සරහට යනකොට ඔයාට ඔයාගේ කන්ට්‍රෝල් එක හැදෙනවා. ඔයාගේ මානසිකත්වය වෙනම ස්ට්‍රක්චර් එකකට හුරු වෙනවා. ඔයාට යාව වැඩක් නැහැ. හරිද? ඒ ස්ටේජ් එකේදී කවදා හරි ආවත්
වාට හරියට වාව හසුරවන්න පුළුවන්. වා දන්නවා මොකක්ද ගන්න ඕන තීරණේ. වාට හිතන්න පුළුවන්. හරිද? අර වගේ කන්ෆියුස් වෙලා අවුල් ගිහිල්ලා නිකන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. වාට බුද්ධිය තියෙනවා හොඳට හිතලා තීරණයක් ගන්න. ඒ වගේම යා නාවත් වැඩක් නැහැ. කොහොමත් වා යන්නේ රිකා වෙන්න. හරිද? කොහොමත් අවසානයේ වා රිකා වෙලා ආවත් එකයි නාවත් එකයි. එයාව ගෙන්න ගන්න ට්‍රික්ස් කියලා කරන දේවල් මේක ඇතුළේ වා නිකම්ම සිද්ධ කරනවා. හරිද? එයාව ගෙන්න ගන්න වෙන අමුතු ට්‍රික්ස් නැහැ. ගෙන්න ගන්නවා කියන්නේ එයාගේ මානසිකත්වය. කියන්නේ ඔයාගෙන තියෙන ඇට්‍රැක්ෂන් එක, ඔයාගෙන ඒ තිබුණු ඒ නැති වුණු ඇට්‍රැක්ෂන් එකේ ආකර්ෂණය නැවත වර්ධනය කිරීම. එතකොට එහෙම නැවත වර්ධනය වෙන්නේ ඔයා ඩිසපියර් වෙන එකෙන්ම විතරයි. හරිද? ඒ කියන්නේ මම දැන් පොඩ්ඩකට කලින් ඔයාලට කිව්වනේ සිද්ධ වෙන දේ. ඒ කියන්නේ ඔයා ක්‍රමානුකූලව ඔක නතර කරලා අයින් වුණාට පස්සේ ආගේ මානසිකත්වයට සිද්ධ වෙන දේ මම ඔයාලට කිව්වනේ. ඒතකොට ඒක තමයි යාව ගෙන්නන ට්‍රික් එක. ඒතකොට ඔයා සම්පූර්ණයෙන්ම රිකවර් වෙන පාර්ට් එකක් නොකිය. ඔයා සම්පූර්ණයෙන්ම රිකවර් වෙන පාර්ට් එකක් එහෙම පැත්තක් ගෙන නොකිය. එයාව ගෙන්න ගන්නවා මෙහෙම කරන්න ඕනේ කිව්වට පස්සේ ඔයා කවදාරි බලන් ඉන්නේ ඒක වෙනුවෙන් විතරනේ. හරිද? එතකොට කවදාරි දවසක යා නාවොත් එයාගේ මනස තුළ වෙන දේවල් මම ඔයාලට පැහැදිලි කරානේ. ඒ දේවලුත් 100%ක් ඒ ආකාරයෙන්ම හරිද? ඒ කාලපරාසයන් තුළ එහෙමම සිද්ධ වෙයි කියලා ගැරන් කරන්න බෑ. හැබැයි වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. පොසිබිලිටි එකක් එතන තියෙනවා. එයා එහෙම රීච් කරන්නේ කවද්ද? කොච්චර කාලයක් ඇයිද? ඒක මිනිස්සුන්ගේ මානසිකත්වය මත ඩිපෙන්ඩ් වෙනවා. මිනිස්සුන්ගේ විවිධ මානසිකත්ව මත ඩිපෙන්ඩ් වෙනවා. ඒගොල්ලෝ හිතන විදිය, හරිද? ඒගොල්ලෝගේ දරා ගැනීම ශක්තිය, ඒගොල්ලෝ පාවිච්චි කරන වෙන වෙන ට්‍රික්ස්, සමහර විට එහෙම කිසිම ඉන්ඩිකේටර් එකක් නොදී ඒ දේවල් එයාම දරාගෙන මැනේජ් කරගෙන ඉස්සරහට ගිහලා රිකවර් වෙනවා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට කොහොමද ගැරන්ට් කරන්නේ මේ දේවල් මෙහෙම කරලා බලාගෙන ඉන්න එයා එනකන් කියලා? එතකොට කවදාරි දවසක එයා නාවුත් එහෙම ඔයාට මොකද්ද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ ඔයාට මේ ඇත්ත යථාර්ථය පිළිගන්නත් බෑ. මොකද මනස හැදිලා තියෙන්නේ තවත් විදියකට. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා මුල ස්ටෙප් එකේදීම මනසට දාගන්න ඕනේ හරිද? ඔයා රිකවර් වෙන්න අවශ්‍ය හරිද? එතකොට ඒක තුල අර දෙකම සිද්ධ වෙනවා. හැබැයි අවසානයේ ඔයාට හදාගත්ත සැනසීම තුල ඔයාට අවශ්‍ය නම් ජීවත් වෙන්නත් පුළුවන්. නැත්තම් එතන ගැටලුවක් නැත්තම් එයාව ඇක්සෙප්ට් කරත් නැවත එයාට chance එකක් දෙලා යන්න පුළුවන් අපසරියක් තියෙනවා නම්, යන්න පුළුවන් තත්වයක් තියෙනවා නම් ඔයාලගේ කතාව අනුව, බ්‍රේක්අප් එක වෙච්ච විදිය අනුව ඒක හොඳට බලලා, හොඳ ඩෙප්ත් එකකට බලලා පුළුවන් ඒ අවශ්‍ය පියවර ගන්න. එතකොට ඒක ඔයා දැනගන්න ඕනේ මේ බ්‍රේක්අප් එක උනේ කොහොමද, මේ මනුස්සයාගේ චරිතය කොහොමද, එයා ටොක්සික්ද, හරිද? එයාට මොන වගේ මානසිකත්වයක්ද තියෙන්නේ, ඔයා බැඳීම තුළ හිටපු විදිය, ඔයා කොච්චර කල් විඳෙව්වද? එතකොට ඒ හැම දෙයක්ම ඔයා බලලා හොඳ තීරණයක් ගන්න ඕනේ. නිකන් ඔය යන්නම් වලේ ඔයා හදාගත්ත සැනසීම නැති කරගන්න එක නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ. ඔයාට මේක තේරුම් නැත්තම් මම මේ කියපු දේ මුලින් ඉඳලා නැවත අහන්න. මගේ විෂය මේක. මම මූලිකවම කරන්නේ බ්‍රේක්අප් පේන් එකෙන් ඉන්න කෙනෙක්ව රිකවර් කරවන එක. ඒ වේදනාවෙන් ස්ථිරවම ගැලවෙන්න යාට උදව් කරන එක. එතකොට එතනට අවශ්‍ය හරි පැහැදිලි කිරීම, හරි දැනුම තමයි මම දෙන්නේ. ඔයා මේකට අදාළ මගේ වීඩියෝ සියල්ල අහන්න. මේ සියල්ලම මම දැන් පැහැදිලි කරපු මගේ විෂය සම්බන්ධව කරපු දේවල්. මේ අවුරුදු ගණනාවක් තිස්සේ මම කරපු වීඩියෝස් අහන්න පුළුවන්. හරිද? මේක ඇතුලේ මම මේ රිලේෂන්ෂිප් බ්‍රේක්අප් සම්බන්ධ විවිධාකාර දේවල් කතා කරලා තියෙනවා. හැබැයි හැම තැනකම මගේ මූලික ටාගට් එක ආව සම්පූර්ණයෙන්ම රිකවර් කරවන එක. අනිත් දේවල් ඔයාගේ දැනුමට සහ ගොඩාක් ක්‍රිටිකල් නොවන අවස්ථාවලට ඔයාලා යූස් කරන්න පුළුවන්. මේ රිකවර් වීමට පරිබාහිරව මම කියලා දීලා තියෙන දේවල් සාමාන්‍යයෙන් යාව ගෙන්නගෙන ට්‍රික්ස් වගේ දේවල් ඇතම් අවස්ථාවල ඔයාට පාවිච්චි කරන්නත්, අවශ්‍ය නම් පාවිච්චි කරන්නත් ඒ අවස්ථාව අනුව, ඒ වගේම ඔයාගේ දැනුමටත්. මොකද මේ හැමදේම තේරුම් අරගෙන හැමදේගෙනම දැනුවත් වෙලා යන එක හොඳයි. එතකොට ඔයාට රිකවර් වෙන්නත් ලේසි. ඒ වගේම මුල ඉඳලා හරියට සැලැස්මක් ඇතුව රිකවර් වෙන්න, ඒ අවශ්‍ය සැලසුම් සකස් කරගෙන සුවපත් වෙන්න මම හදපු විශේෂ වැඩසටහනක් තියෙනවා. ඔයාට අවශ්‍ය නම් මේක මිලදී ගන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකෙන්. මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම්, ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම්, subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඔයාට ඔතන ඉඳන් මං වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ ඒක. මම නන්දිමාල් එදිරිසූරිය.